ඉතින් කලින් කොටස ඉවර වුණේ ඉස්කෝලේ ග්‍රැජුවේෂන් එක දවසේදී සොන්ජෝ හානිව කිස් කරපු තැනින්නේ. ඉතින් ඉස්කෝලෙන් පස්සේ හානි සොන්ජෝයි යන්නේ එකම යුනිවර්සිටි එකට. ඒත් මේ දෙන්නා යුනිවර්සිටි එකේදී ඉන්නේ අඳුරන්නේ නැති දෙන්නෙක් වගේ. කොහොම හරි සොන්ජෝට යුනිවර්සිටි එකේදී ලස්සන දක්ෂ ගෑනු ළමයෙක්ව හම්බ වෙනවා. එයා තමයි හේරි. හේරි සොන්ජෝට ගොඩක් සමාන කෙනෙක්. ඒ හින්දා මේ දෙන්න හොඳම යාළුවෝ වෙනවා. හැබැයි මේ දෙන්න එකට ඉන්න එක ගැන හානිට නම් ටිකක් කිරිසියයි. සොන්ජෝ යුනිවර්සිටි එකේ තියෙන ටෙනිස් ක්ලබ් එකට ජොයින් වෙනවා. හේරත් මේ ක්ලබ් එකේ හිටියා. කොහොම හරි හානිත් හරිම කැමැත්තෙන් මේ ක්ලබ් එකට ජොයින් වෙනවා. හැබැයි එයාට ටෙනිස් ප්ලේ කරන්න තියා හිතන්නවත් බෑ. එයා එක දවසක් ටෙනිස් ප්‍රැක්ටිස් කරද්දී බෝලයක් වැදිලා කලන්තේ දාලා බිමට වැටෙනවා. ඉතින් මෙහෙම තමයි හානිගේ යුනිවර්සිටි ජීවිතය ගෙවෙන්නේ. දැන් හානිලා සොන්ජෝගේ ගෙදර ඇවිල්ලා ගොඩක් කල්නේ. ඉතින් මේ වෙද්දිත් හානිගේ තාත්තා එයාලගේ ගෙදර හදලයි තිබුණේ. මේ හින්දා එයාලා දැන් සොන්ජෝගේ ගෙදරින් යන්නයි හදන්නේ. ඒත් සොන්ජෝගේ අම්මා නම් හොඳටම අඬනවා. එයාට හානි නැතුව පාළුයි. ඒත් සොන්ජෝ නම් හිතන්නේ දැන් එයාට සාමකාමී ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. ඔන්න එක දවසක් යුනිවර්සිටි එකේ ටෙනිස් ටීම් එකට මෙම්බර්ස්ලව සිලෙක්ට් කරන්න මැච් එකක් තියෙනවා. සොන්ජෝට හානිත් එක්ක තමයි මැච් එක ප්ලේ කරන්න වෙන්නේ. ඒත් හානි කරන මෝඩ වැඩ හින්දා එයාලට මැච් එක පරදින්න වෙනවා. මේකට තරහ යන සොන්ජෝ කියනවා ඊළඟට තියෙන මැච් එක කොහොම හරි දිනන්න ඕන කියලා. ඉතින් සොන්ජෝ හානිට ටෙනිස් ප්ලේ කරන්න පුරුදු කරනවා. මේ වැඩේ ටිකක් අමාරු වුණත් එයාට ප්‍රැක්ටිස් කරවන්නේ සොන්ජෝ හින්දා හානිට ගොඩක් සතුටුයි. කොහොම හරි එක දවසක් හේරයි සොන්ජෝයි දෙන්නා තනියම ඉඳගෙන කතා කර කර ඉන්න විදිහ හානි දකිනවා. ඇත්තටම හේරා සොන්ජෝට කැමැත්තෙන් ඉන්නේ. එයා මේ වෙලාවේදී සොන්ජෝගෙන් අහනවා එයත් එක්ක යාළු වෙන්න කැමතිද කියලා. හානි පිටිපස්සේ පඳුරක හැංගිලා මේ ඔක්කොම අහගෙනයි ඉන්නේ. සොන්ජෝට මේක තේරෙනවා. එයා හේරට කිසිම උත්තරයක් නොදී හානිව ඇදගෙන එතනින් යනවා.